ගැලපෙනව නන් දාගත්තත් නැත කාරී පින්බිම තුලත් සිටිනවා අද වනචාරී. පින්බර පොසොන් පොහොය දිනයක් වේවා. ඉතින් අද දවසේ ලෝකවාසී බෞද්ධයන් සියලුම දෙනාම බොහොම බැතියෙන් සමරන උත්සවයක් තමයි පොසොන් පොහොය කියන්නේ. විශේෂයෙන්ම ලංකාවට බුද්ධාගම රැගෙන ඒමේ ඒ ප්‍රීතිමත් අවස්ථාව බොහොම සදහැ සිතින් සමරන දිනය තමයි පොසොන් පොහොය කියලා කියන්නේ. ඉතින් මේ පොසොන් පොහොය දවසේ වෙනස්ම ආකාරයක කවි පන්තියක් මට ලැබුණා CSR Music Room මගේ channel එකට. නිබඳවම මාත් සමග මගේ channel එකේ මට හයියක් වෙන ආදරණීය කිවිඳානන් වන අලුත්ගම කෝලිත ජයවර්ධන කිවිඳානන් විසින් රචිත කවි පන්තියක් මට ලැබුණා 2026 වර්ෂයේ මේ පොසොන් උත්සවය දවසේ මගේ නාලිකාවේ පළ කරන්න කියලා. ඉතින් මම බොහොම ගෞරවයෙන් එතුමා ලියපු කවි පද පෙළ බාරගත්තා. බාර අරගෙන ගායනා කරලා ඉදිරිපත් කරන්න සූදානම් කරා. ඔබත් එක්ක බෙදා හදා ගන්න ඒ කවිසිතුවම. ඉතින් විශේෂයෙන්ම වෙනදනම් පොසොන් එක ගැන කවි පන්තියක් ලියුවොත් සාමාන්‍යයෙන් පොසොන් එක ගැන ලියන්න තියෙන්නේ. ඉතින් අපි හැමදාම දන්නගෙන පොසොන් එකේ ඒ අසිරිය සහ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරවීම, ඒ වගේම දේවානම් පියතිස්ස රජු, ඒ ආදි වශයෙන් අපි හැමදාම දන්න කියන සිද්ධීන් කිහිපයක් අරලා තමයි අපිට ලියන්න වෙන්න කවි පන්තිය. නමුත් අද දවසේ කෝලිත ජයවර්ධන කිවිඳානන් විසින් රචිත මේ කවි පන්තිය ඊට හාත්පසින් වෙනස්. කාලීනව මිහින්තලයේ දෙස බලලා කාලීනව දැනට ලංකාවේ පවතින මේ බුදුසසුනට වෙන්න යන හානිය පිළිබඳව දැකලා ලියපු කවි පන්තියක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා කවි පන්තිය අහලා රස විඳින්න, ගුණාගුණ කියන්න, අදහස් දැක්වීම ඔබ සතුයි. ඕනනම් හොඳ පැත්තට අදහස් දක්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳ නැහැ කියලා අදහස් දක්වන්නත් පුළුවන්. ඉතින් අදහස් දැක්වීම සම්පූර්ණයෙන් ඔබ සතුයි, ඉදිරිපත් කිරීම අපි සතුයි. ඒ නිසා ඔන්න ඉතින් ආදරණීය කිවිඳානන් විසින් රචිත ඒ කවි පන්තිය මෙන්න මේ විදිහට අපි අද ඉදිරිපත් කරනවා CSR Music Room අපේ නාලිකාව තුළින්. ඉතින් ඒ වගේම හැමදාමත් කියන වගේ මේ විදිහේ කාලීන මාතෘකා, ඒ වගේම පැරණි කවියන්ගේ කවිසිතුවම් ඔබට දැක බලා ගන්න, රස විඳින්න ඔබ කැමති නම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒකට ඔයාලා CSR Music Room මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක follow කරලා තියාගන්න. එතකොට අපි upload කරන වීඩියෝ එකක් upload කළ සැනින් ඔයාට දැක බලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ පින්වන්ත පොහොය දින දවසේ අපි බලමු මොකද්ද මේ කවි පන්තියෙන් කියවෙන හරය කියලා. අනුබුදු මිහිඳු හිමි පැවසුව බුදු දහම අදවල් වෙදී ඇත පවසන් නද උම යලි ලක පුරා පතුරන්නට බුදු දහම හිමියනි වටිනු අනුකම්පා කරවහම හිමි ඔබ වටින කල සිටිලක් වැසියෝ එදා මැරුවේ මුවෙකු පමණකි ඊතලය යුදා පස්පව් ගැන හැඟීමක් ඇති නොකර මෙදා
අටමස් ජාතියම ගෙන වළඳනවා බෙදා නිර්මල බුදු දහම තවමත් නැත තේරී සිහිවෙන විටත් යනවා හදවත පැරී ගැලපෙනව නන් දාගත්තත් නැත කාරී පින්බිම තුලත් සිටිනවා අද වනචාරී පායා නැගී එන පුන් සඳ පොසොන් දින වෙනදා එළිය නැත පැහැයකි අඳුරුන හිමිය නිමිහින් තලයට යලි වඩින දින මහවරුසාවකින් සෝදා හරිනු මැන